ඕන් චූටි වෙලාවකට පස්සේ දාන අපි බිත්තරය. බිත්තර බැලිලා ගහන්න. එහාට එකයි මෙහාට දෙකයි. මේකක් තියෙනවා නේද? අද මොකද්ද මේ අලුත් කෑමට? හැබැයි මම හදාදී මං කරන දේ දන්නවද? බිත්තරේට දාන චුට්ටක් ලුණු. බිත්තර ගාලා ලුණු වල්ලනවා. අපි ඒක ලුණු චුට්ටක් දාන්න. කොහොමද? චුට්ටක් දාන්න ගොඩක් එල්ලුත් කැට හිටනවා. ඕන් දැන් මගේ රෙසිපි එක හදන්නේ අක්කා වෙලෙව්වා. දෙන්න ළමයි. කැරට්. අපි ලීක්ස් දාමු අවසානට. ලීක්ස් දාන්නේ අවසානට නැත්තම් වතුර රස වගේ එනවා. මස් ටික. මස් ටිකක් දාමු නේ. ඒව දාමු. මස් සොසේජස්. මස් කිය කුකුල් මස්. ඔව්. මොකද අක්කට අනිත් ඒවා කන්න බෑ. එයාට ඇලර්ජික්ලු. ඕ චිලි පේස්ට් ටිකක් දානවා. මේකට තව දාන්න ළමයි. ළමයි මේකට දාන්න ඕන. මේ කලක් ටිකක් තියෙනසුදු. ඕන් කෑමි ටිකක් දැම්මා. දැන් ඉතින් මට හච්චින් තමා මම වෙලවන්නම අක්කයි ප්ලෑන් එක ගෙහුවේ. මාස්ටර් ප්ලෑන් එක ගහලා ඉවරයි අක්කා. ඔය පොල් දෙල අපි පොල් දෙය පාවිච්චි කරන අඩු වෙන්නේ හොඳයි නේද? පොල් ටිකක් දාන්න ඕන. මම බොල්ල කියලා බැලුවේ මොකද මේ අක්කා කියන්නේ කියලා. අපි මැදට පොල් තෙල් චුට්ටකුත් දාමු ආයේ. ඔක මැද මේක කරන්න. රත් වෙන්න තියන්න ඕකේ. හරි. අපි චීස් කෑල්ලත් මේකටම සෙට් කරගමු නේද? ඕකට අරක දැම්මට පස්සේ චීස් දැම්මොත් එහෙම ටක් ස්ටොක් එකක් අරන් තියෙනවා හරිද? චිකන් ස්ටොක් එක තියෙනවනේ. අපි ඉතින් නෝසුප් කටේ මේව දාන්නේ තරහ වෙන්න එපා. චිකන් ස්ටොක් එකෙන් චුට්ටක් දානවා ඉතින්. චුට්ටයි දාන්නේ. මම ආසනේ ඒවට. අර චුට්ටක් රස ගන්නලු එයා කරන්නේ. සිත ගත්තේ. පුතිම දේවල් දාන්න නැතුව උப்பு වෙනවට කියලා කියනවා. ඝන භාවයට පත් වෙන විද්‍යා පාඩමක් කරන්න යන්න මෙතන. ඔව් ඊට පස්සේ ළමයි අපි හැබැයි මේ වීඩියෝ එකට views ගියොත් ඊළඟ එක දෙනවා ලොවෙත් නැති වෙන්න. අපි මේකට අද පොඩි දෙයක් ඇඩ් කරනවා. ඕන් චීස් කෑල්ල කලවම් කරන්න අන්තිමට හැබැයි. ඇයි දන්නවද? ඇයි කියන්නකද? ඕන් චීස් කෑල්ල දැම්මා. මේක හැපි කව්. ඕන් අපිට සෝයා සෝස් තියෙනව නේද? අපි සෝයා සෝස් නෙමෙයි අපි ටොමැටෝ සෝස් දානවා ඉස්සල්ලා. ටොමැටෝ සෝස් ටිකක් දැම්මා. මද්ද පමණ දාලා. ඕන් මං ආසමදී. ඊපස්සේ රස පදමට දාගමු යාළුවේ. ඔය ලුණු එහෙම දාගත්තේ ඔයාලට රස පදමට දාගන්න. සමහර ලුණු වැඩියෙන් කන්නේ අඩුවෙන් කන්නේ. උඩින් තකබුම් කරන්න. උඩින් තමයි දාන්නේ නේ. ඕන් දැක්ක නේද? මැජික් බෙල්ල. මැජික් බෙල්. ඔකට කියන්නේ මැජික් බෙල්. දැන් මැජික් බෙල් තියෙන්නේ. ඕ මම රස පරීක්ෂාවට ලං වීගෙන ඉනවා දැන් පොඩ. කොහොමද පාට? වෙන්න වගේද අද? අටට කෙනෙමුනනව නේද? මටත් උනනවා. රස බලන්න දෙන්නේ නැද්ද ඉතින්? රස බලන්න. අපි ගානට තමයි අවසානේ. තව සෝස් ටිකක් මේකට ඇඩ් කරන්න ඕන. දාමු. මාත් ආසයි සෝස් වල. ඊළම. දාන්න. ටොමැටෝ. ලක්මී කියන බ්‍රෑන්ඩ් එක. ඔයාලගේ රසපදමට යාළුවේ දාගන්න. ඕන්ට වඩා දාගත්තාම කන්නත් බෑ. ඔව්. කොහොමද පාට? අපි ඉස්සරහට සලාකුළු රෙස්ටුරන්ට් එකේ මේ එළියට දෙනවා පිළිවෙලකට අලුත්. ඕ ඉතින් පොඩි බලු දෝෂයක් බල්ලා බව් ගානවා. ගණන් ගන්න එපා. මේකට තව චිලි. දැම්මා ඕන් අපි ඔයාලට ගල් කුඩු දැම්මා. ගම්මිරිස් කුඩු. අපි ඊළඟට පිඟානෙන් සෙට් වෙමු නේද? යාළුවනේ අපේ කෑමේ නිමාව කොහොමද? මිලේ ගානටත් එන්න ඕනේ ඉතින් මේ වගේ එකක්.